Hi guys, today we are going to down south, one of the most favorite and long time dream place, Secret Beach at Taipei. ඇත්තටම ගොඩක් දවසක ඉඳලා මම Secret Beach එකට යන්න බලන් හිටියේ. So finally we are going now. I'm so excited. We started the trip at early in the morning and we plan to be at the beach by 8 o'clock. Compared to other countries I visited, this highway is really beautiful environment. We just exit the highway at Pinnaduwa. This Kogal airport, one of the Sri Lankan's historical used airport. අපි උදේ 8:05 වෙද්දි Secret Beach එකට ආවා. මේ තියෙන Secret Beach එකට යන පාර. මේ පාර දිගටම යන්න ඕනේ. Guys, look this, it's so adorable. මම එතෙන්ට ගියාම පුදුම සතුටක් දැනෙනවා. මොකද මෙදා පාර ට්‍රිප් එක ප්ලෑන් කරේ මමනේ. Usually අපි දෙන්න කොයි හරි යනවා නම් අනිවාර්යෙන් මොනවාම හරි අමතක කරලා තමයි යන්නේ. එහෙනම් මෙදා පාර මේ ට්‍රිප් එක යද්දි අපි ප්ලෑන් කරගත්ත විදිහට හරියටම on time හැමදේම හරියට කරා. Don't you worry, I'll be there. I decided to have a little picnic here. ඇත්තටම මම ගොඩක් ආසාවෙන් හිටියේ මේක කරන්න. පික්නික් එකට අපි රෙඩි වුණේ ඊයේ රෑනේ. ඒක නිසා ඉතින් ලොකු ෆුඩ් අයිටම්ස් අපිට ගෙන්න බැරුව ගියා. And for you man I swear I'd do the worst. I saw you standing by the willow tree. Your laughter danced like ripples on the sea. The world stood still, the sky leaned down to see. And I wonder if you feel it too. This spark, this light, this something new. Like blooming in spring, your smile makes everything seem. අපි වතුරට බහින්න කලින් පොඩි chat එකක් දාලා හිටියේද? මේ vibe එකට මම හරිම ආසයි. This cozy spot I really wanted to read a book and now I am enjoying some reading time. Now it's time to having some fun in the beach water.
Guys, look at the water. Water is so clean. ගයිස් ඊට පස්සේ මම කරන්න ගත්තේ මාර ආසාවෙන් හිටපු වැඩ කෙවින් එක බැඩ්මින්ටන් ප්ලේ කරන්න බීච් සයිඩ් එකේ. අද ඒකත් කරා. ඇත්තටම ලොකු ෂෝ එකක් තිබ්බනේ අපිට ප්ලේ කරන්න පුළුවන් වෙයි කියලා හුළඟත් එක්ක ප්ලේ කරන්න බැරි වෙයි කියලා හිතුවේ අපි. කාලෙකින් ප්ලේ කරේ නැති නිසා හරියට ප්ලේ කරගන්න බැරුව ගිය අතර මුල් ටිකේ. ටික වෙලාවකට පස්සේ බීච් එක ෆුල් පැක් වුණා ෆොරිනර්ස් ලගේ. ලෝකල්ස්ලා හිටියේ හරි පොඩ්ඩ දෙනයි. ඊට පස්සේ අපි හිටිය පැත්ත නැතුව අනිත් පැත්තට ගියා. අපි දෙන්න වතුරේ හොඳට සෙල්ලම් කරා. Guys, I realized something. Foreigners seems to enjoy their life with a very few things. මේ තියෙන ඒරියා එකේ ඉඳලා බැලුවාම තියෙන view එක. මේ හරියට මාළු කීප දෙනෙකුත් ආව මට ඒ ටික ගන්න බැරුව ගියා. මේ විදිහනම් ටයිම් එක 10 මාර වගේ වෙලා ඇති. අපි දෙන පොඩ්ඩක් තව ඉතින් විකාර සෙල්ලම් කර කර හිටියා. ඊට පස්සේ අපි වොෂ් කරගෙන චේන්ජ් කරගෙන එතනින් ආවා. Then we go to another spot. See you guys. Next part of this vlog coming soon. Stay tuned.